මේ පණුවෙක්. මේ කොළ පාට පණුවෙක්. මේ වීදුරුවක් දෙසට යන කොළ පාට පණුවෙක්. මේ උඩු යටි කුරු කරපු වීදුරුවක් වෙත යන කොළ පාට පණුවෙක්. බලමු මේ වාක්‍ය ටික කොහොමද කියන්නේ කියලා ප්‍රශ්න භාෂාවෙන්. වීඩියෝ එක අන්තිමට ඔයාලට තේරෙයි ඇයි මම මේ විදිහේ වාක්‍ය කිහිපයක් යොදාගත්තා කියලා. බලන්න මේ පණුවෙක්. ඕකේ කොහොමද කියන්නේ මේ පණුවෙක්. C'est un verre. Okay? Un verre කියලා කියන්නේ පණුවෙක්ට. Un verre. Un verre. මේ කොළ පාට පණුවෙක්. දැන් කොහොමද කියන්නේ කොළ පාටයි කියලා පණුව. අපි දන්නවා මේ පණුවෙක් කියලා කියන්නේ. ඕකේ? කියන්නේ කොහොමද? C'est un verre vert. කොළ පාටට කියන්නේ verre කියලා. එතකොට ශබ්දය සමානයි. ඕකේ? C'est un verre vert. ඕකේ? ටී ශබ්දය නැහැ. කොළ පාට පණුවෙක්. C'est un verre vert. මේ වීදුරුවක් දෙසට යන කොළ පාට පණුවෙක්. ඕකේ? දැන් අපි මේ වාක්‍ය අන්තිම කොටසින් තමයි පටන් ගන්න ඕන. මේ c'est un verre. OK, c'est un verre vert කොළ පාට පණුවෙක්. වීදුරුව දෙසට යන. මේ වීදුරුවක් දෙසට යන. OK. C'est un verre vert qui va vers un verre. OK. Vers කියලා කියන්නේ වෙතට කියන. Okay? වෙතට. Un verre කියලා කියන්නේ වීදුරුවකට. Okay? C'est un verre vert qui va vers un verre. Okay? මේ පණුවෙක් මොන පණුවද? මොන පණුවෙක්ද? Qui va vers un verre. ඒ පණුව වීදුරුවක් වෙතටයි යන්නේ. Vers un verre. මේ ශබ්ද ඔක්කොම සමානයි. Okay? Vers, 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 vers. ශබ්ද සමාන ඔක්කොම වචන හතරෙම මේ උඩු යටි කුරු කරපු වීදුරුවක් වෙතට යන කොළ පාට පණුවෙක්. කොහොමද කියන්නේ මේ අදහස? උඩු යටි කුරු කරපු. ගොඩක් ශබ්ද සමානයි මේ වගේමයි. දැන් අපි මේ වාක්‍ය දිගටම ලියන්න ඕන. මේ ඔක්කොම ටික ආයෙත් පටන් ගන්නවා. ඊට පස්සේ මේ උඩු යටි කුරු කරපු කියන අදහස වාක්‍ය අන්තිමට තමයි දාන්නේ. එමයි කියන්නේ ඒක. C'est un verre vert qui va vers un verre, ok, à l'envers. Voilà. À l'envers කියලා කියන්නේ උඩු යට කුරු කරපු නැත්නම් අනිත් පැත්තට කන පිට කියන අදහසක් තියෙනවා. okay? ප්‍රතිවිරුද්ධ අදහස තමයි à l'envers කියලා කියන්නේ. okay? Voilà, c'est un verre vert qui va vers un verre à l'envers. Okay? මේක ටිකක් ශබ්ද කරන්න අපහසු වාක්‍යයක් ප්‍රශ්න භාෂාවේ. මේ වගේ වාක්‍යයකට අපි කියනවා virlong කියලා. virlong. Okay, virlong. ශබ්ද කරන්න ටිකක් අමාරු එකක්. virlong. tongue twister කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. Okay?